ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් මට කමෙන්ට් කරලා ඉල්ලුවා හේෂන් අපිට වීඩියෝ එකක් ගේන්න අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතාමත් සාර්ථක සරල ඒ වගේ තමයි කිසිම ඉන්වෙස්ට් එකක් නොකර තමන් ගාතන ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා දවසට ඉතාමත් පුංචි වෙලාවක් වගේ වැය කරලා ඉවරලා ඉතාමත් සාර්ථක විදිහට මුදල් උපයන්න පුළුවන් විදිහේ වෙබ්සයිට් එකක් ගැන කියලා දෙන්න කියලා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න තියෙන්නේ අන්න ඒකට ගෙනාවු වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කිසිම මුදල් ආයෝජනයක් නොකර 100%ක්ම ඔයාලට ඉතාමත් සාර්ථක ලෙස කරන්න පුළුවන් දවසට වැඩි කාලයක් යොදවන්න නැතුව ඔයාගේ තියෙන අමතර කාලය උපයෝගී කරගෙන ඒකිනුත් වැඩක් ගන්න පුළුවන් විදිහේ ඉතාමත් සාර්ථක වෙබ්සයිට් එකක් අරගෙන තමයි අද මම මේ වීඩියෝ ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට මේ කියලා දෙන වෙබ්සයිට් එකට ඔයාලට ලොකු කම්පියුටර්ස් වගේ දේවල් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගාව තියෙන සරල ස්මාර්ට් ෆෝන් එක හොඳට ප්‍රමාණවත්. වා දවස එක වෙලාවදී වා TikTok එක YouTube එකේ ගත කරන කාලේ පුංචි පැය භාගයක් වගේ අරගෙන ඉවරලා වාට පුළුවන් වගේ අමතර කාලේ හොඳ ගාණක් උපයන්න. ඉතින් අන්න ඒකට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම මේ කියලා දෙන්න යන දේවල් හරියට ඉගෙන ගත්තොත් එහෙම හරියට මේ ටික උනන්දුවෙන් කරොත් එහෙම අන්තර්ජාලය හරහා මුදල් උපයනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඉතාමත් සරල දෙයක්. ඒ නැති තාත් කතා කරලා ඉන්න ඕනේ නැහැ. දැන් අපි යන යමු වීඩියෝ එකට. වීඩියෝ ගිහින් කතා කරමු මොකද්ද මේ වෙබ්සයිට් එක කියලා. ඉතින් වීඩියෝ යන කලින් මතක් කරනවා පාරෙන් ලයික් බටන් එක ප්‍රෙස් කරලා ඉවරලා වීඩියෝ එක ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක පටන් ගද්දී මම ඔයාලට කිව්වනේ අද මම මේ ගැන තියෙන වෙබ්සයිට් එක සම්බන්ධයෙන් ඔයාලට කම්පියුටර්ස් වගේ දේවල් ඕනේ නැහැ ස්මාර්ට් ෆෝන් එකකිනුත් කරන්න පුළුවන් කියලා. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකේදී මාත් ඔයාලට ස්මාර්ට් ෆෝන් එකෙන්ම කියලා දෙනවා කියලා. ඉතින් මාත් ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාලට කියලා දෙන්නම් මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ටික හරියට වීඩියෝ එක බලන් යන්න අවසාන වෙනකම් ස්කිප් කර කර බලන්න නැතුව පිළිවෙලට බලා ගන්න. හරියට මේ ස්ටෙප් ටික මතක තියාගන්න. ඊට පස්සේ මගේ වීඩියෝ එක බලන ගමන් හරි නැත්නම් මේක මතක තියන් හරි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ඔයාගෙන නිවැරදිව කරන්න. දැන් එනම් බලමු ඉතාලම සරලව කොහොමද මේක කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන වෙබ්සයිට් එකේ නම තමයි Shutterstock. මෙන්න මේක ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් නිවැරදිව කරලා මුදල් උපයන හැටි තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේකේදී ඔයාලට ස්මාර්ට් ෆෝන් එකට ඉස්සෙල්ලාම ඔයා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ Shutterstock එකේ ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට අදාළ ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාගේ Android ෆෝන් එකක් තිබ්බත් ඔයාට iPhone එකක් තිබ්බත් මේ දෙකෙන් ඕන මේකට ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට ඉස්සෙල්ලාම කරන්න දෙන්නේ ඔයාගේ Play Store එකට ගිහිල්ලා මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඉතින් මේකේ නම Shutterstock Contributor. ඉතින් ඔයාට පුළුවන් පළල links මම දාලා තියෙනවා description එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා. මේ දෙකම original links දාලා තියෙනවා. ඔයාට අන්නේ links හරහා ගිහිල්ලා කෙලිම මේක direct ඔයාගේ phone එකටම download කරගන්න පුළුවන්. දැන් අපි යමු smart phone එකට මම කියලා දෙන්නම් කොහොමද මේක කරන්න කියලා. ඉතින් මගේ ෆෝන් එක Android ෆෝන් එකක් හින්දා මම මගේ ස්මාර්ට් ෆෝන් එකෙන් Google Play Store open කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේත් Android ෆෝන් එක නම් Google Play Store එක, iPhone එකක් නම් Apple Store එක open කරගෙන ඉවරලා ඔයාට පුළුවන් Shutterstock Contributor කියලා search කරන්න. ඉතින් එහෙම කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම පළල description එකේ පළවෙනි comment එකේ ඔයාට මේක download කරන්න අත්‍යවශ්‍ය කරන link එක දාලා තියෙනවා. ඉතින් අන්නේ link එක touch කරලා පස්සේ ඔයාට කෙලින්ම මේ browser එක open වෙනවා. ඉතින් ඒක අර ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට මෙන්න මේ application එක download කරගන්න ඕන. ඉතින් අන්න එක download කරගෙන ඉවරලා දැන් මම මෙතනින් මේ open කියලා තිබ්බ button එකට select touch කරනවා. ඉතින් අන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලට පේනදී පහලින් බටන් එකක් තියෙනවා sign up කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පහල තියෙන sign up කියන බටන් එකට select touch කරන එක. ඉතින් මාත් ඔන්න දැන් පහලින් තියෙන බටන් එකට select touch කරා. ඉතින් අන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලට පේනදී දැන් ඔයාගේ personal information ටිකක් දෙන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම අහනවා full name එක. ඉතින් මම මගේ full name එක හේෂාන් මදුසන් කියලා දුන්නා. ඊට පස්සේ display එකේ පෙන්නන ඕන name එකද මම හේෂාන් technique කියලා දුන්නා. ඊට පස්සේ ඔයාගේ Gmail address එකක් දෙන්න. ඊට පස්සේ මේකට හොඳ password එකක් දෙන්න ඕන. ඊට පස්සේ පහලින් ඔය තියෙන tick එක enable කරලා get started දෙන්න. ඊට පස්සේ නවට I am not a robot කියලා එක ටික එකක් දාන්න. අන්න එකක් දාන්න. ඒක දාලිවලා get started කියලා දෙන පහළ බටන් එක select touch කරන්න. ඉතින් අන්න ඒක touch කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන loading වෙනවා. ඉතින් loading වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Gmail address එක verify කරන්න කියලා. දැන් මේ වෙද්දි ඔයාලා ඉස්සලා දුන්න ඔයාගේ Gmail address එකට verification එකක් යවලා ඇති. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ඉතින් back කරලා ඔයාගේ Gmail එක open කරන්න. open කරලා ඔයාලට පේන මේ Shutterstock එකේ ඇවිල්ලා තියෙන mail එක. ඉතින් ඔයාලට පේනදී please click here to verify your email කියලා මෙතන උඩ නිල් පාටින් පෙන්නනවා. ඉතින් අන්න ඒකට ඉස්සර ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ almost done ගෙලිවලා ඔයාලට තව fill කරන්න ටිකක් එනවා. ඉතින් මෙතනින් මුලින්ම අහන වගේ country එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් පහළට ගිහිල්ලා ශ්‍රී ලංකා කියන select කරන්න. මොකද අපේ country එක ශ්‍රී ලංකාව හින්දා. ඉතින් ඔයා ඉන්න country කනුවක select කරන්න. ඊට පස්සේ අහනවා ඔයාගේ address එක මොකක්ද කියලා. ඉතින් ඔයා ඉන්න ඔයාගේ address එක දෙන්න. දැන් මම මෙතන දුන්නා නිගම road වෙන්නප්පුව කියලා. ඊට පස්සේ අහනවා ඔයාගේ city එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ city එක දෙන්න ඔයාගේ town එක. ඊට පස්සේ අහනවා ඔයාගේ province එක මොකක්ද කියලා ඔයාගේ පළාත ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන ඇතුළත් කරනවා north western province කියලා. හරි. ඉතින් අන්න ඒක දුන්නට පස්සේ ඔයාලට පේනදී පහලින් අහනවා zip code එක මොකක්ද කියලා. ඉතින් මේ zip code එක එහෙම නැත්නම් postal code එක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේක හොයාගන්න ක්‍රමය කියන්න. ඔයාලට කරන්න තියෙනවා Google එකට ගිහලා search කරන්න ඔයාගේ city එක තියෙන්නේ. දැන් මගේ වෙන්නප්පුව තියෙන්නේ. අන්න ඒ වගේ ඒ වෙන්නප්පුවත් එක්කව search කරන්න postal code කියලා. එතකොට ඔයාලට ඒ code එක එනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට අහනවා ඔයාගේ mobile number එක මෙතන ඇතුළත් කරන්න කියලා. ඉතින් ඔයාගේ වැඩ කරන ඔයාගේ smartphone එකේ තියෙන mobile number එක ඇතුළත් කරලා ඔයාලට පුළුවන් පහලින් ඔය continue කියලා බටන් එකක් තියෙන්නේ. අන්න ඒකට select touch කරන්න.
ඉතින් ඊටම සරලව ඔයාලට පේන ඇති ටච් කරාට පස්සේ අපේ account එක මේකදී setup වෙලා ඉවරයි. ඉතින් ඔන්න දැන් අපි නිවැරදිව මෙන්න මේ Shutterstock එකට register වෙලා තියෙන්නේ. දැන් අපි register වෙලා app එකට log වෙලා තියෙන්නේ. දැන් ඔන්න අපිට කරන්න තියෙන්නේ මේකට image upload කරන්න. ඉතින් අද මම මේ කරලා තියෙන වීඩියෝ එකේදී අපිට මේක කරන්න තියෙන්නේ image selling. ඉතින් ඔයාලා දන්නේ නැති අපේ YouTube channel එකේ මීට කලින් මම image selling කරන website ගණනාවක් ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් මේ හැම website එකකින්ම මම දැක්ක සරලම ලේසිම ඒක තමයි වැඩිම ෆොටෝස් ගානක් සෙලින් වෙන වෙබ්සයිට් එක තමයි මෙන්න මේ Shutterstock එක. ඉතින් මේක අර සාර්ථක වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් ඔයාලට මං කියලා විශ්වාස කරන්න එපා. YouTube එකේ Google එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඉතින් අතට ඔයාලටම තේරුම් ගත්ත හැකි. මෙන්න මේ image selling කියන පාත් එකේදී Shutterstock වගේ වෙබ්සයිට් යූස් කරලා වෙලා කී දෙනෙක් මේ වෙද්දි තමන්ගේ ලයිෆ් එක සක්සස් කරගෙන ඉන්නවද කියලා. හරි. දැන් එහෙනම් කතා කරලා ඉන්නොනේ දැන් ඔයා දන්නවා මම ඔයාලට පොඩි අයිඩියා එකක් දුන්නේ. කොහොමද මෙන්න මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න තියෙන එක. දැන් ඔයා දන්නවා අපිට මේ කරන්න තියෙන image selling කියලා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඉස්සෙල්ලාම දැන් මේ වෙබ්සයිට් එක අපි image selling කරන්න නම් අපි ගාව තියෙන image එකක් මේකට sell කරන්න දාන්න බෑ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද දැන් මේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් මේ Shutterstock කියන app එකේ දැන් අපි contributor app එකනේ download කරලා ඉන්නේ. මේකට කොහොමද අපේ තියෙන image එකක් add කරන්න කියලා. ඊට පස්සේ මේක sell වෙන්නේ කොහොමද මේක අර earnings එන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ Shutterstock app එකේ ඔයා මෙතන upload icon එක click කරාට පස්සේ ඔයාලට camera and gallery කියලා එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති එකක් select කරන්න. ඉතින් මම මෙතනින් camera එක select කරනවා. මොකද දැම්ම ෆොටෝ එක මම capture කරගන්න යන්නේ. ඉතින් ෆොටෝ එක ඔයා click කරාට පස්සේ ඔයාලට වෙනදි camera එක open ලා එනවා. දැන් ඔයාලට පුළුවන් කැමති photos එකක් ගන්න මේකට upload කරන්න. ඉතින් අපිට මේක image selling කරන්න තියෙන Shutterstock එකේ image selling කරන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම මේ වගේ earbuds දෙකක ෆොටෝ එකක් ගන්නවා. ඉතින් ඒක ගත්තට පස්සේ ඔයාලට පේන්නේ දැන් ඒක uploading වෙනවා. ඉතින් මේක පිරන ගාපිමු. හරි. ඉතින් පිරුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකට නැවතත් පාරක් ටච් කරන්න. මොකද මේකේ විස්තර අපි කිසිම දෙයක් තාම පුරවලා නැති හින්දා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉස්සල්ලාම මේකට description එකක් දෙන්න. ඒ කියන්නේ මේකේ තියෙන්නේ මොකක්ද කියලා ඔයා මෙතන හඳුන්වන්න ඕන. ඉතින් දැන් ඔයා ගන්න ඕන සතේකේ ෆොටෝ එකක් ඔයා ඒ සතා සම්බන්ධයෙන් පොඩි දෙයක් මෙතන සඳහන් කරන්න. ඉතින් ඒ වගේ ඔයා මේකට අප්ලෝඩ් කරන ෆොටෝ එක සම්බන්ධයෙන් මොකක්ම හෝ විස්තරයක් ඔයා මෙතනට අනිවාර්යෙන් අප්ලෝඩ් කරද්දී සඳහන් කරන්නම ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහලින් තියෙනවා keywords කියලා ටැබ් එකක්. ඉතින් මෙන්න මේකට ඔයාලා ඉස්සරහ ටච් කරන්න ඕන. ටච් කරාට පස්සේ මේක ඔටෝ සජෙස්ට් කරනවා ඔයාලට keywords වගේක්. ඉතින් ඔයාලට කැමති නම් මේකෙන් අනිවාර්යෙන් ඔයා මෙතන keywords හදා දෙන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇවිල්ලා තියෙන suggestion වලින් ඔයා කැමති ටිකක් select කරන්න. එහෙම නැත්නම් ඔයා කැමති ටිකක් හරි ඔයාලට මෙතන type කරලා දෙන්නත් පුළුවන්. ඒ ටික දීලා ඔයා මෙතනින් done දෙන්න. ඊට පස්සේ ඔයාලට වෙනදි පහලින් කැටගරි කියලා තියෙනවා. ඉතින් අන්න එක ටච් කරපුවාම දැන් ඔයා ඔය අතන අප්ලෝඩ් කරපු ෆොටෝ එකට අදාළ කැටගරි එක ඔයා මෙතන සිලෙක්ට් කරන්න ඕන. ඉතින් දැන් මම අප්ලෝඩ් කරපු එක ටෙක්නොලොජි සම්බන්ධ දෙයක්නේ. ඉතින් මම මේ ටෙක්නොලොජි කියන එක සම්බන්ධ එක ටික එක දාලා done කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ආනවා පහලින් ඔයා මේ අප්ලෝඩ් කරපු එක එඩිටෝරියල් එකක්ද ඉලස්ට්‍රේටර් එකක්ද නැත්නම් නියුට්‍රල් ගහ ෆොටෝ එකක්ද කියලා මෙතනින් අහනවා. ඉතින් එතනින් ඔයා කැමති එකට ටික් එක දාන්න. දාලිවලා සබ්මිට් කියන එක ක්ලික් කරන්න. ඉතින් මගේ එක නම් දැක්කද ඔයාලට පේනත් සබ්මිට් කරද්දිම ෆේල් කියලා වැටුණා. ඉතින් ඒකට හේතුව මෙතන ඇවිල්ලා තියෙනවා මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාපු අර මං කිව්ව මොකක් හරි හැඳින්වීමක් දාන්න ඕන කියලා. ඒක අනිවාර්යෙන් වචන 5කට වැඩි වෙන්න ඕනලු. ඉතින් අපි චුට්ටක් උඩට යමු. ඉතින් ඔයාලට පේනද වචන 3නේ තියෙන්නේ. ඉතින් දැන් මම මෙතන පොඩ්ඩක් ටයිප් කරන්න යන්නේ චුට්ටක් පොඩි විස්තරයක් එක්ක ඇඩ් වෙන විදිහට. ඒතර මේක කිසි ප්‍රශ්නයක් නොවන ඉඳලා. ඉතින් ඔයාලත් මේකට ඇඩ් කරද්දි ඩිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යෙන් වචන 5ක් 6ක් විතර වැඩිපුර තියෙන්න ඔයා මෙතනට අනිවාර්යෙන් ඇඩ් කරගන්න. මොකද වචන 200ක් දක්වාවට මෙතන දාන් ගිහගෙන ටයිප් කරලා ඉතින් ඒක දාගන්න. ඉතින් මම මෙතනට ඔන්න ටයිප් කරගත්තා චුට්ටක් වැඩිපුර වෙන්න කරුණු ටිකක් එක්ක. ඊට පස්සේ දැන් මම මෙතන පල්ලෙහාට ඉල සබ්මිට් කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් අන්නේ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේන ඇති සබ්මිෂන් සක්සස්ෆුල් කියලා වැටුණා. ඔන්න දැන් සාර්ථකව අපි මෙතන අප්ලෝඩ් කරලා තියෙන්නේ. දැන් අප්ලෝඩ් ටැබ් එකේ ඉඳගෙන මේක පෙන්ඩින් ටැබ් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මෙයාලා මෙතන සඳහන් කරලා තියෙනවා වැඩ කරන දවස් 5ක් ඇතුළත. ඒ කියන්නේ බිස්නස් ඩේස් 5ක් ඇතුළත මෙයාලා මේ ෆොටෝ එක බලලා ඉවරලා මෙතන මෙයාලා කියලා තියෙන දේවල් වලට අනුකූලව ඔයාගේ ෆොටෝ එක තියෙනවා නම් ඒ ක්වොලිටිස් වලට අනුව අනිවාර්යෙන් මෙතන ඇක්සෙප්ට් එක දෙනවා. ඊට පස්සේ හැම මේ ෆොටෝ එකෙන් යන ඩවුන්ලෝඩ් එකකටම වාට මේක අරහා මුදල් වෙනවා. ඉතින් දැන් අපි මේ Shutterstock එකට අපි මේ විදිහට ෆොටෝ එකක් ඇඩ් කරානේ. දැන් ඔක පෙන්ඩින් තිබිලි වෙලා ඔක අනිවාර්යෙන් පෙන්ඩින් එකෙන් ඔක වැටෙනවා ඔක රිවිව් එකට. රිවිව් එකට වැටුණාට පස්සේ වාට අනිවාර්යෙන් මේක රිජෙක්ට් වෙලාද නැත්නම් පාස් වෙලා දීලා වැටෙනවා. ඉතින් පාස් වුණොත් තමයි වාට මේක අරහා මුදල් උපයන්න පුළුවන් වෙන්නේ. ඔයා හිතන්න දැන් ඔයාගෙන් ෆොටෝ එකක් නැතුව ඔයාගේ ලේසියට Google එකෙන් ගත්ත ෆොටෝ එකක් ඔකට දානවා. නැත්නම් කවුරු හරි ගහපු ෆොටෝ එකක් මීට කලින් කොහේ හරි තැන් වලට අප්ලෝඩ් කරලා දින ෆොටෝ එකක් ඔයාරන් ඔකට අප්ලෝඩ් කරනවා. එතකොට මෙයාලා මේක රිවිව් කරද්දී ඔක ඔයාගේ අහුවෙනවනේ. ඉතින් එතකොට ඔක රිජෙක්ට් කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි ඔයා මේකට අප්ලෝඩ් කරන ෆොටෝ එක හරියට ක්වොලිටි එකට තියෙනවා. හොඳ කලර්ස් තියෙන තැනක හොඳ ටිකක් ෂාප්නස් ඩීටේල්ස් තියෙන විදිහට හොඳ ලස්සනට ගන්න ෆොටෝ එක. එහෙම තිබ්බොත් තමයි අනිවාර්යෙන් පාස් වෙන්නේ. ඉතින් ඔයා ඕනට එපාට ඔය ගාපු ෆොටෝ එකක් නිකන් කරුවල තැනක එහෙම ගාපු ෆොටෝස් අප්ලෝඩ් කරන්න එපා. ඒක බොරු වැඩක්. මොකද ඒතකොට අනිවාර්යයෙන්ම මේක රිජෙක්ට් කරනවානේ. ඉතින් හොඳ ක්වොලිටියට ඔයා චුට්ටක් පොඩ්ඩක් ක්‍රියේටිව් වෙන්න. ක්‍රියේටිව් වෙලා ඉවලා ලස්සන ෆොටෝස් ටිකක් අරන් අප්ලෝඩ් කරන්න. අනිවාර්යෙන් ඔය ටික සෙල් වෙනවාමයි. ඒකට හේතුව තමයි ඔයාලා දන්න දිනේ. දැන් අපි මේකට වෙබ්සයිට් එකට ෆොටෝස් අප්ලෝඩ් කරාම අපිට මුදල් එන්නේ කොහොමද? ඉතින් මේ ලෝකේ පුරාම ඉන්නවනේ ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා. ඒක තමයි එක එක ආර්ට් කරන අය. මෙන්න මේ කට්ටිය Shutterstock මෙන්න මේ වගේ ඉමේජ් සෙලින් කරන වෙබ්සයිට් ගණනාවක්ම තියෙනවා. මේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒ කට්ටිය අපේ තියෙන ඉමේජස් ඩවුන්ලෝඩ් කරගන්නවා. එයාලා එක එක ආටිෆිෂල් වැඩවලට. ඒ කියන්නේ මොකක් හරි ග්‍රැෆික් ඩිසයින් එකක් කරන්න තිබ්බොත් ඒකට අවශ්‍ය කරන ෆොටෝ එකක් තමයි අපෙන් ගන්නෙ. ඒතර අපි දැනගන්න ඕන දේ මොකද්ද? අපිත් එයාලට අවශ්‍ය වෙන ඒ වගේ සෙලින් වෙන වැඩිපුර ඒ වගේ යන ෆොටෝස් බලලි වෙලා තමයි අපි මේකට අප්ලෝඩ් කරන්න ඕන. දවස් සරලයිනේ ඉතින් ලොකු දෙයක් කරන්නේ නැහැ. දවසට විනාඩි 10ක් 15න්නේ. ඉතින් මේ ෆොටෝස් ටික හරියට අප්ලෝඩ් කරලා තිබ්බොත්
වාට දවස ගානේ කරන්න ඕනේ නැහැ. ඔය හිතන්න වගේ ෆොටෝස් දැන් මේකට අප්ලෝඩ් කරලා වාපොඩි ස්ටොක් එකක් හදා ගන්නවා. ෆොටෝස් 150ක 200 විතර. ඉතින් වාට ජීවිත කාලෙම වුණත් ඔය ෆොටෝස් 200 ඇති වාගේ හොඳ ආදායමක් තියාගන්න. අමතර ඉන්කම් එකක්. අර කියන්නේ නිදාගෙන ඉඳි සල්ලි හම්බ වෙනවා කියලා ඒකට කරන්න කිසි දෙයක් නැහැ. ෆොටෝස් ටික අප්ලෝඩ් කරලානේ තියෙන්නේ. ඉතින් දවස ගානේ වා අවුරුද්දක් ගිහින් ඉවරලා වගේ ෆොටෝස් ටික කවුරු ඩවුන්ලෝඩ් කරගත්තා. ඒකට දාලා ඉන්කම් එක වට එනවා. ඉතින් වාට කරන්න කිසිම දෙයක් නැහැ. නිකන් ඇප් එක දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි. ඉතින් අපි දැන් ඊළඟට කතා කරමු මේකේ තියෙන වැදගත්ම සහ ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඒ මොකද්ද? දැන් මේක අර මුදල් උපයනවනේ අපි. කට්ටිය ඉමේජස් ඩවුන්ලෝඩ් කරගත්තාම අපිට රෙවෙනියු එකක් එනවා. ඩොලර්ස් ගාණක් එකතු වෙනවා. ඉතින් මේක කොහොමද අපි අතට ගන්නෙ? ඒ කියන්නේ අපි බැංකුවට ගන්නෙ කොහොමද? ඔන්න ඔය ගැන තව දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. දැන් ගැන බලමු කොහොමද මෙන්න මේකට පේමන්ට් ඉන්ෆර්මේෂන් ෆිල් කරලා ඉවරලා එන ඉන්කම් එක මාසපතා ඔයාගේ බැංකුවටම ලබා ගන්න කියලා. ඉතින් දැන් අපි බලමු එහෙනම් ඊටම සරලව කොහොමද මේක කරන්න කියලා. ඉතින් හරිම ලේසි ස්ටෙප් ටිකක් තියෙන්නේ. මම ඔයාලට කියලා දෙන්න ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම වගේ Shutterstock contributor කියන වගේ app එකට log වෙන්න. log වුණාට password පේනදී හතරෙන්ට option එකක් තියෙනවා my profile. ඉතින් අන්න එකට ගියාට password පේනදී payment information කියලා තියෙනවා. අන්න එක touch කරලා password පේන ඇති manage payment කියලා මෙතන option එකක් තියෙනවා. රතු පාට button එකක් තියෙන්නේ. මෙන්න මේකට ඔයාලා එක සැරයක් touch කරන්න ඕන. ඉතින් අන්න එක touch කරලා password පේන ඇති account setting කියලා ඔයාගේ user details දෙන්න මෙන්න මේ වගේ tab එකක් open වෙනවා. ඉතින් මේ website එකෙන් තමයි මෙතන open උනේ. ඉතින් ඔයාගේ app එකෙන් ඔයාව redirect කරනවා ඔයාගේ website එකට. ඉතින් ඊට password පුළුවන් මේක අර පහළට යන්න. පහළට ගියාට password දැන් ඔයාලට පේනවා ඇති. මෙතන තියෙනවා ඔයාගේ ඉස්සලාම payment method එක select කරන්න කියලා. ඉතින් ඔයාලට පේනවා මේ non selected කියලා තියෙන්නේ. තාම payment method එක මම මෙතන select කරලා නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකට touch කරලා ඉවරලා ඔයා කැමති ඔයාලට withdrawal එක ගන්න ඕන කරන payment method එක select කරන්න. ඉතින් කොහොමවත් බැංකුවෙන් ගන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් Payoneer, PayPal, Skrill. මෙන්න මේ තුන හරහාම ඔයාලට කැමති payment method එක select කරලා ඔයාලට පුළුවන් මේ තුන හරහාම වෙන්නේ ඉතින් බැංක් එකට ඔයාගේ withdrawal එක ලබා ගන්න payment method එකක් විතර මැද්දෙන් exchange එකක් වෙන එකනේ වෙන්නේ උතන. ඉතින් ඔයාලට කැමති එකක් select කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් payout Gmail එක විතර දැන් මම skill select කරගෙන ඉඳන් මගේ skill එකට අදාළ දීලා තියෙන Gmail address එක දෙනවා. ඊට password පේනදී පහලෙන් තියෙනවා minimum payout එක $25යි කියලා. ඉතින් ඔයාගේ ෆොටෝස් ඩවුන්ලෝඩ් කරලා ඉවරලා ඔයාගේ $25ට වැඩි එකතු වෙලා තියෙනවා නම් හැම මාසෙම 7 වෙනිදාත් 15 වෙනිදාත් අතර ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ. ඔයා මෙතන සේව් කරලා තිබ්බට පස්සේ ඔයාගේ අදාළ payment method එකට මෙයාලා මේ withdrawal එක බැර කරනවා. ඉතින් ඒක කරා ඔයාලට පුළුවන් ඔයාගේ බැංක් එකටම අන්නේ මුදල් ටික දාගන්න. ඉතින් ඔන්න විදිහට තමයි ඔයා මේ Shutterstock එකට හරියට payment information ටික fill කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න දැන් ඔයා දන්නවා මේ Shutterstock එකට කොහොමද අපි නිවැරදිව register වෙන්නේ. ඊට පස්සේ තමයි මේකට photos ටිකක් upload කරන්නේ කොහොමද? මේක අර revenue එකක් එන්නේ කොහොමද? එන revenue එක අපේ අතට ගන්නේ කොහොමද? බැංකුවට ගන්නේ කොහොමද? විවිධ payment method හරහා. ඉතින් දැන් ඔන්න ඔයාට idea එකක් ගිහින් තියෙන්නේ. ඉතින් මේක බලලි වෙලා නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම app එක download කරගන්න. download කරගෙන අදම photos ටිකක් ගන්න. ඉතින් ඔයා දාන photos ටික අනිවාර්යෙන් pass වෙන විදියට ඔයා බලලි වෙලා හරි ලස්සන photos ටික ගන්න. නිකන් ඔහි ගන්න නැතුව ලස්සනට පොඩක් artificial විදියට ඔයා ටිකක් හිතලා ලස්සන ටිකක් ක්‍රියේටිව් වෙලා ෆොටෝස් ටික අප්ලෝඩ් කරන්න ඕකට. අනිවාර්යෙන් ඒ ටික පාස් වෙනවා එතකොට. ඉතින් ෆොටෝස් 5ක් අප්ලෝඩ් කරලා නිකන් ඉන්න එපා. පුළුවන් තරම් එක දිගට අප්ලෝඩ් කරන්න. අපි උත්සාහ කරොත් තමයි අපිට දිනන්න පුළුවන් වෙන්නේ. ඉතින් නිකන් ෆොටෝස් 4-5ක් අප්ලෝඩ් කරලා වෙලා මේක ඩවුන්ලෝඩ් ගියේ නැත්නම් එහෙම ඔයා හිතන්න එපා නිකන් අයියෝ මේක බොරු වැඩක් නේ. මේක හරියන්නේ නැහැ නේ. එහෙම අතාරින්න එපා. එක දිගට ෆොටෝස් ටිකක් අප්ලෝඩ් කරන්න. සාමාන්‍ය ෆොටෝස් 30ක් 40ක් ගියාට පස්සේ ඔයාට හරියන්නත් පුළුවන්. ඔයා දාන පළවෙනි ෆොටෝ එකකින් ඔයාට ඩවුන්ලෝඩ්ස් ඇති වෙන්න යන්නත් පුළුවන්. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයා අප්ලෝඩ් කරන වගේ ෆොටෝ එක අනුව. ඉතින් අන්න එක මතක තියාගෙන ඉවරලා ඔයා වැට්ටික් කරන්නත් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. ඉතින් image selling කියන හොඳ පාත් එකක් ඒක හරියට හදාගත්තොත් ඔයාට මේක අර අමතර ඉන්කම් එකක් නෙමෙයි ඔයාගේ මේන් ඉන්කම් එක දක්වා ඔයාට මේක අරන් යන්න පුළුවන්. අර මං කිව්වනේ මේක එක දිගට ඩවුන්ලෝඩ් යන්න ගත්තොත් එimhe ඔයාගේ මේක හොඳ image stock එකක් තියාගෙන ඉවරලා ඔයාට මේක ජීවිත කාලෙම වුණත් මේක අර සල්ලි එනවා. ඉතින් අන්න ඒක ඔයා හරියට හදාගන්න ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙන්න දිගලා ඒකට හේතුව තමයි අද වීඩියෝ එක අපි කතා කරා image selling කොහොමද සරලව කරන්න කියලා. ඉතින් ඕනම කෙනෙක්ට කරන්නත් පුළුවන් ඉතින් ස්මාර්ට් ෆෝන් එකෙන්ම මාත් අද මේ වීඩියෝ එකේ ඔයාලට කරලා පෙන්නුවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙන්න නැති කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් පාරෙන් like button එක press කරලා ඉවරලා අපේ අද මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එතන channel එකට අලුතෙන්ම join වෙච්ච කෙනෙක් නම් අදම නම් අපේ මේ හේෂාන් ටෙක් YouTube channel එකේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන් පාරෙන් subscribe button එක click කරලා ඊට පස්සේ bell icon එකත් press කරලා එතනින් එන all කියලා තියෙන button එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේ තමයි ඔයාලට පුළුවන් පළල description එකේ දාලා තියෙන අපේ WhatsApp group එකේම Telegram group එකේ link එක. ඉතින් ඔයා channel එක subscribe කරලා ඉන්නවට අමතර ඔයාලට පුළුවන් අන්නේ group එකට join වෙන්න. ඉතින් අන්නේ group වලට මම අලුතෙන් දාන videos අපේ channel එක සම්බන්ධ update මෙන්න මේ සේරම දේවල් ටික අන්නේ group එකට මම දානවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කැමති නම් ඉතින් ඔයාලට පුළුවන් channel subscribe කරලා ඉන්නවට අමතර පළල description එකේ තියෙනවා. ඉතින් අනේ group එකට join වෙලා ඉන්න. ඉතින් අද මේ ගෙනා වීඩියෝ මම මෙතනින් ඉවර කරනවා. ආයෙත් දවසක අපි හම්බෙමු වෙනා. මගේ brand new stream video එකකින් හේෂාන් ටෙක්නික් YouTube channel එකකින්. I wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, a disease, a plague. We all love to hate, have to play the game, have to make a name. All our insecurities are on display. This is war with the